ලෝක සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයපු සහ ජේම්ස් කැමරන්ගේ අති විශිෂ්ට නිර්මාණයක් වුණු ඇවටර් මූවි එක ඔයාලා කවුරුත් බලලා තියෙනවනේ. ඉතින් මේ මූවි එක හම්බෙන ලස්සනම දේ තමයි පැන්ඩෝරා කියන අద్భుත ලෝකය. ඉතින් මේ පැන්ඩෝරා ලෝක ජීවත් වෙන ජීවීන්ටත් පුදුමාකාර හැසිරීම් සහ අద్భుත හැකියාවන් රැසක් තියෙනවා. අද ෆිල්ම් ලෝකෙන් අපි කතා කරන්නේ ඇවටර් පළවෙනි මූවි එකේ මෙන්න මේ පැන්ඩෝරා ලෝකේ හම්බෙන අතිශය භයානක ජීවීන් 5 දෙනෙක් ගැන. ඉතින් කවදාහරි දවසක ඔයාට එයාට මෙන්න මේ පැන්ඩෝරා ලෝකෙට යන අවස්ථාවක් හම්බ වෙනවා කියලා. ඒ අවස්ථාවේදී ඔයාට මෙන්න මේ 5 දෙනා අතරින් කාත් එක්ක හරි බොන්ඩ් එකක් හදාගන්න හම්බුණොත් ඔයා කාත් එක්කද බොන්ඩ් එකක් හදාගන්නේ කියලා කමෙන්ට් කරන්න සමත කරන්න එපා. ඉතින් ඒ වගේම මතක් කරනවා තාම ෆිල්ම් ලෝකේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මූවිස් වල තියෙන ඉන්ටරෙස්ටිං දේවල් දැනගන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා චෙක් කරන්න. ඒ වගේම පහළ බෙල් අයිකන් එක තියෙනවා. වීඩියෝ එකක් ගම්ම ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් guys, welcome back to film ලෝකේ. අපේ ලිස්ට් එකේ පස්වෙනියට ඉන්නේ පැන්ඩෝරා ලෝකයේ ඉන්න බුද්ධිමත්ම දඩයක්කරුවෙකු වුණු වයිපර් වුල්ෆ්. නාවි භාෂාවෙන් මෙයාලව හඳුන්වන්නේ රැන් කැට් කියලා. මෙයාලගේ විශේෂත්වය තමයි තනියම නෙවෙයි විශාල රෑම් පිටින් ඇවිත් තමයි දඩයම් කරන්නේ. පෘථුවියේ ඉන්න වෘකයන්ට සමාන වුණත් මෙයාලට කකුල් 6ක් තියෙනවා. ඒ වගේම ගස් උඩ ඉතා වේගයෙන් ගමන් කරන්න වගේම ගොදුරක් වට කරලා පහර දෙන්න මෙයාලා හරිම දක්ෂයි. රාත්‍රී කාලයේදී පැන්ඩෝරා කැලෑවේ අතරමං වුණොත් ඔයාට මුණ ගැහෙන භයානකම සත්‍යය තමයි මෙන්න මේ වයිපර් වුල්ෆ් කියන්නේ. හතරවෙනියට ඉන්නේ පෙනුමෙන්ම බියකරු යෝධ සත්වයෙකුණු හැමර් හෙඩ් ටයිටනොතියර්. නායුවරු මෙයාලව හඳුන්වන්නේ ඇන්ගුඩ් සික් කියලා. මුන්ගේ ඔළුව මිටියක් වගේ ඉතා ශක්තිමත් හමකින් සහ අස්ථි වලින් නිර්මාණය වෙලා තියෙනවා. පෘථුවියේ ඉන්න රයිනෝසිරස් කෙනෙක් වගේ පෙනුනත් මූ ඊට වඩා දෙගුණයකටත් වඩා විශාලයි. විශේෂම දේ තමයි මූට කේන්ති ගියොත් නම් ඕනෑම බාධකයක් පොඩි කරගෙන ඉස්සරහට යන්න පුළුවන් තරම් හැකියාවක් තියෙනවා. හැබැයි මූ සාමාන්‍යයෙන් මාංශ භක්ෂකයෙක් නම් නෙවෙයි. මෙයා ඇවිල්ලා ශාක භක්ෂකයෙක්. පැන්ඩෝරා ලෝකේ මෙයාව තරහ ගස්සගත කියන්නේ ඉතින් ඔයාට සොරිම තමයි. තුන්වෙනියට ඉන්නේ ඇවටර් පළවෙනි මූවි එකේ හැමෝම ආදරය කරපු මවුන්ටන් බන්ෂි. එහෙම නැත්නම් ඉක්රාන්. මෙයා පියාඹන ජීවියෙක් වුණාට හරිම දරුණු. ඔයා හිතන්නකෝ ඔයා නාවි ගෝත්‍රයට පැදිලා ඔයාට සැබෑ සිබලෙක් වෙන්න ඕන කියලා. එහෙම සැබෑ සිබලෙක් වෙන්න ඕන නම් අනිවාර්යෙන් මෙන්න මේ ඉක්රාන් කෙනෙක්ව ඔයා හීලා කරගන්න ඕන. ඉතින් ඉක්රාන් සහ නාවිවරු අතර ඇතිවන ඒ මානසික බැඳීම නිසා ඔවුන් දෙදෙනා එකම ශරීරයක් වගේ පියාසර කරනවා. උස පර්වතවල ඉඳලා ගොදුරු වලට පහර දෙන ඉක්රාන් පැන්ඩෝරා අහසේ ඉන්න වේගවත්ම ජීවී. අපේ ලිස්ට් එකේ දෙවනියට ඉන්නේ පැන්ඩෝරා ගොඩබිම ඉන්න දරුණුම සහ බලවත්ම දඩයක්කරුවා වන තැනටෝර්. මූව දැක්කහම පෘථිවියේ ඉන්න කළු කොටියෙක් මතක් වුණත් මූ ඊට වඩා දරුණුයි. මීටර් 5ක් විතර උසට වැඩෙන මේ සත්වයාට ගස් කොළන් අතරින් අතිශය වේගයෙන් දුවන්න පුළුවන්. ඔන්න එහෙනම් ලිස්ට් එකේ පළවෙනි තැන හම්බෙන්නේ පැන්ඩෝරා ලෝකේ අහසේ රජු. ඒ තමයි ග්‍රේට් ලියනෝ පැට්‍රික්ස්. නාවිවරු මෙයාලට කියන්නේ තොරුක් කියලා. ඒක තේරුම තමයි අවසාන සෙවණැල්ල. එහෙම නැත්නම් ලාස්ට් ෂැඩෝ කියන එක. මොකද මෝ ඉහළ අහසේ ඉඳලා ගොදුරකට පහර දෙන්නේ ගොදුර දකින අවසාන දේ තමයි මුගේ හෙවණැල්ල. මෝ ඉක්රාන්ලව පවා දඩයම් කරනවා. ඉතිහාසයේ තොරුක් කෙනෙක්ව මෙල්ල කරගන්න පුළුවන් නාවිවරු 5 දෙනෙක්ට විතරයි. ඉතින් මෙන්න මෙයාලා තමයි ඇවටර් පළවෙනි මූවි එකේ හම්බෙන අපිට අතිශය භයානක ජීවීන් 5 දෙනා. මට මේ 5 දෙනා අතරින් බොන්ඩ් එකක් හදාගන්න හම්බුණා. මම බොන්ඩ් එකක් හදාගන්නේ ඉක්රාන් කෙනෙක්. මොකද මෙයාට වේගයෙන් පියාදීමේ හැකියාව තියෙනවා වගේම පැන්ඩෝරා ලෝකේ ලස්සන අහස උඩ ඉඳන් මට බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් guys, අද කතා කරේ ඇවටර් පළවෙනි මූවි එකේ ඉන්ටරෙස්ටිං දෙයක් ගැන. එහෙනම් ඊළඟට අපි කතා කරමු ඇවටර් දෙවෙනි මූවි එකේ The Way of Water මූවි එකේ ඉන්ටරෙස්ටිං දෙයක් ගැන. එහෙනම් guys, අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම සුබම සුබ දවසක් වේවා.